Daily News. අයිබෝවන් ගෙවුණු පැය කීපේ ඔස්ට්‍රේලියාවේ සිදු වූ වැදගත් උණුසුම් තොරතුරු සමගින් ඔස්ලංකා TV දවසේ පුවත් ප්‍රකාශය ඔස්ට්‍රේලියා ටුඩේ දැන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල විශ්වවිද්‍යාල ගාස්තු අඩු කිරීමේ යෝජනාවක්. Uber 14ස් සේවාව හෙට සිට වික්ටෝරියාවේත් ක්‍රියාත්මකයි. ලොව ඉහළම ආසාත්මිකතා අනුපාතය ඕස්ට්‍රේලියාවෙන්. අමරිකාවේ කතෝලික පාසලක වෙඩි තැබීමක්. ට්‍රැවල් ෂයින් දසවසරක විශ්වාසයත් සමඟ ලොවපුරා සංචාරය කරන්න. අඩුම එයා ටිකට් එකක් පාසු ගෙවීමට ගන්න. කතා කරන්න ඔස්ට්‍රේලියාවෙන් 0.87 ශ්‍රී ලංකාවෙන් 0.117 පැය 24ම ඔබ සමගයි. නීති සහ වීසා සේවාවන් සඳහා වර්ණ ලීගල් ඩැන්ඩි නොන්හිදී විවෘතයි. ඔබේ අනාගතයේ සුබ අසුබ සත්‍ය ලෙස දැනගන්න සියලු ජ්‍යොතිෂ කටයුතු විශ්වාසවන්තව සිදු කරගන්න ශ්‍රී ලංකා ජ්‍යොතිෂ අසපුව වසර ගණනාවක් පුරා ඕස්ට්‍රේලියාවේ සිට ජ්‍යොතිෂ කටයුතු සිදු කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ස්ටැන්ලි ධර්මකුමාර මහතා හමුවන්න. කතා කරන්න 0435 02 69 12. LOLC ලොවපුරා රටවල් 26ක විහිදුණු ශ්‍රී ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයා. දැන් ඔස්ට්‍රේලියාවේ වසර 15ක අත්දැකීම් සහිත ඔබේ විශ්වාසනීය මූල්‍ය සහකරු TFS සමග එක්වෙමින් ඔබේ මූල්‍ය අවශ්‍යතා සහ ආයෝජන වෙනුවෙන් අසම සම සේවාවක් ලබා දීමට දැන් සූදානම්. යුනිවර්සිටීස් ඔස්ට්‍රේලියා සභාපති කැරොලින් එවන්ස් විසින් විශ්වවිද්‍යාල ගාස්තු අඩු කරන ලෙස රජයට ඉල්ලීමක් සිදු කර තිබෙනවා. නැශනල් ප්‍රෙස් ක්ලබ්බී පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කර සිටියා. ඇය කියා සිටියේ නීතිය ව්‍යාපාර සහ කලා පාඨමාලා සඳහා සිසුවෙකුගෙන් වසරකට ඩොලර් 17,000ක් අය කරනු ලබන අතර සම්පූර්ණ පාඨමාලාවට රජය දායක වන්නේ ඩොලර් 1,300කින් පමණක් බවයි. 2021 වසරේ සිට 2023 දක්වා අඩු ආර්ථික පසුබිමක සිටින සිසුන් අතර නීතිය සහ ව්‍යාපාර පාඨමාලා සඳහා ඇතුළත් වීම 20%කින්ද අඩු වී තිබෙන බව ඇය පෙන්වා දෙනවා. සභාපතිනියගේ නව යෝජනාවට රජය ඩොලර් මිලියන 700කට වැඩි මුදලක් වැය කළ යුතු අතර ඇය කියා සිටින්නේ ඉහළ රැකියා අවස්ථා සඳහා සිසුන් සුදුසුකම් ලැබීමෙන් රජයට එනු මුදල දෙගුණ වී ලැබෙන බවයි. තවද 2030 වන විට දැනට පවතින රැකියා පහෙන් එකක් වෙනස් වන නිසා ඒ සඳහාද විශ්වවිද්‍යාල පද්ධතිය සූදානම් විය යුතු බව ඇය අවධාරණය කළා. ඔවුපු සමාකන ඔස්ට්‍රේලියාව පුරා යෞවනයන් සඳහා නව සේවාවක් හඳුන්වා දී තිබෙනවා. Uber 14ස් නමින් හැඳින්වෙන මෙම ගමනාගමන සේවාව හෙට සිට ක්‍රියාත්මකයි. මෙම සේවාව අවුරුදු 13 සහ ඊට වැඩි ළමුන් සඳහා වන අතර ඔවුන්ට වැඩිහිටියෙකු නොමැතිව Uber මගින් ගමන් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා. මීට පෙර ළමුන්ට Uberහි ගමන් කිරීමට අවසර දී තිබුණේ වැඩිහිටියන් සමග පමණයි. යෞවනයන්ගෙන් චාරිකා ඉල්ලීම් සඳහා සුදුසුකම් ලබන්නේ ඉහළ ශ්‍රේණිගත කළ පළපුරුදු රේදුරන් පමණක් වන අතර දෙමව්පියන්ට දරුවන්ගේ චාරිකා නිරීක්ෂණය කිරීමේ පහසුකම්ද සපයා දී තිබෙනවා. මෙම සේවාව නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ බටහිර ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කෙසේ වෙතත් Uber 14ස් පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව, ටැස්මේනියාව සහ ACTහි ක්‍රියාත්මක වන අතර එම ප්‍රාන්තවල කිසිදු ආරක්ෂක සිදුවීමක් වාර්තා වී නොමැති බවයි Uber සමාගම පවසන්නේ. එහෙත් ළමා ආරක්ෂාව වෙනුවෙන් කණී සිටින්නන් පෙන්වා දී ඇත්තේ මෙම සේවාව මගින් දරුවන්ට සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන අතර දෙමව්පියන්ටද තරමක අවදානමක් ගෙන එන බවයි. බලකිරු මත සිදුවෙන විවාහවීම් හෙවත් ෆෝස්ට් මැරේජ් පිළිබඳ වාර්තාවීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇතැයි වාර්තා වනවා.
ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ සමාජ සංවිධානවල වාර්තා මගිනුයි එය පෙන්නුම් කෙරෙන්නේ. පාසල අවසන් කිරීමට පෙර විවාහවීම, පවුලේ පාලනය වැඩිවීම, මුදල් හෝ තුරණ ගැන අයිතිය නැතිවීම, විවාහයට එකග නොවීමේදී තර්ජන කිරීම, ෆෝස්ට් මැරේජ් වලට බලපා ඇති කාරණා ලෙස වාර්තා වී තිබෙනවා. මෙම ෆෝස්ට් මැරේජ් සඳහා බොහෝ විට වයස් අවුරුදු 14-18 වයස් අතර ගැහැණු ළමුන් ප්‍රධාන වශයෙන් සිටින අතර අනෙකුත් වයස්වල අයද ඒ අතර වනවා. පවුලේ හෝ සමාජයේ පීඩනය නිසා පවුල් ගෞරවය රැකීම සහ ආර්ථික හෝ මයිග්‍රේෂන් හේතුද මේ සඳහා බලපා තිබෙනවා. ඒ අනුව කිසියම් පුද්ගලයෙකු ෆෝස්ට් මැරේජ් සම්බන්ධ ගැටලුවකට මුහුණ දී ඇතනම් ඒ පිළිබඳ නීතිමය අවශ්‍යතාවයන් සඳහා ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් හෝ ඔන්ලයින් රිපෝටිං ෆෝම් හරහා දැනුම් දීමට හැකියාව පවතිනවා. ඊට අමතරව පොලිසිය සමග සම්බන්ධ වීමට අකමැත්තක් දක්වන්නේ නම් සැල්වේෂන් ආමි, මයි බ්ලූ ස්කයි වැනි සේවා භාවිතා කරන ලෙසද දැනුම් දෙනවා. ෆෝස්ට් මැරේජ් මෙවන විට ඔස්ට්‍රේලියාවේ ගැටලුවක් බවට පත්ව ඇති අතර ඒට මිසි විසඳුම් සහ වැඩි අවධානයක් අවශ්‍ය බවයි ෆෙඩරල් පොලිසිය සහ ආධාර සේවා නිලධාරීන් පෙන්වා දෙන්නේ. 2025 ජූනි කාර්තුවේදී ඔස්ට්‍රේලියාවේ මුළු ඉදිකිරීම් වටිනාකම 3%කින් වැඩි වී තිබෙනවා. එනුත් එමානිය සංඛ්‍යාත්මකව ඩොලර් බිලියන 76.1ක් බවයි ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙන්නේ. නිම ඉදිකිරීම්වලට නිවාස, අපාර්ට්මන්ට්, මහල් සහ බහුමහල් නිවාස අයත් වෙනවා. එමෙන්ම වෙළඳසල්, කාර්යාල සහ කර්මාන්තශාලා වැනි ගොඩනැගිලිද අයත් බව වාර්තාවේ සඳහන්. ඉදිකිරීම් වටිනාකම කාර්තුව තුළ 6.1කින් වැඩි වී ඇති අතර ගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව 8.5කින් වැඩි වී තිබෙන බව සඳහන්. මේ අතර ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී මෙම තොරතුරු නැවත යවත්කලන කර සංඛ්‍යාලේඛන නිකුත් කිරීමට නියමිතයි. ඔස්ට්‍රේලියානුවන් 3 දිනෙකුගෙන් එක් අයෙකු අසත්නික රෝගයකින් පෙළෙන අතර වාර්ෂිකව ඩොලර් බිලියන 18.9ක මූල්‍ය පාඩු සහ ඩොලර් බිලියන 44.6ක මූල්‍ය නොවන බලපෑම් ඇති කරන බව නව අධ්‍යයනයකින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙම රෝගීන් පෙළෙන එක් පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ඩොලර් 2318ක් සහ මූල්‍ය නොවන පිරිවැය ඩොලර් 5470ක් පමණ වැයවන බව ඔවුන් ඇස්තමේන්තුගත කර තිබෙනවා. අසත්මික රෝගය අනුව ජාතිය වේගයෙන්ම තර්ජනය වන නිදන්ගත තත්ත්වයන්ගෙන් එකක් වන අතර hay fever, food allergy සහ drug allergy ඉන් වඩාත් සුලභව දක්නට ලැබෙනවා. ජාතික අසත්මිකතා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය කීට්ස්ටන් පෙරෙට් විශ්වාස කරන්නේ අසත්මිකතා රෝග වැඩිවීමට පාරිසරික සහ ජීවන රටා සාධක හේතු වී ඇති බවයි. ලොව පුරා ඉහළම අසත්මිකතා අනුපාත ඔස්ට්‍රේලියාවේ ඇති අතර ලොව වාර්තා වූ ඉහළම ලදරු ආහාර අසත්මිකතා ලදරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට බලපාන බවයි ඇය කියා සිටියේ. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North Ranburn, Officer ශාඛා වෙත ඔබත් අදම පැමිණෙන්න. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරිවෙළඳ ජාලයේ ප්‍රමුඛයා Onaro Foods. ඔබ ලෝකෙ කොහේ හිටියත් ලංකාවේ ඔබේ හිතවතුන්ට නෑදෑයන්ට ග්‍රොසරි අයිටම්ස්, කේක්, ෆ්ලවර්ස්, පිරිකර භාණ්ඩ යැවිය හැකි හොඳම ක්‍රමය. Lightmore Shopping, ලංකාවට තෑග යවන හොඳම විදිය. දැන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park. මෝකේජ් ඔෆ්සෙට් කිරුම් වලින් ඉතිරි කිරීම් නිසි ලෙස ලබා නොදීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු මූල්‍ය නිරීක්ෂණ ආයතනය විමර්ශනය කරමින් සිටිනවා. පවුල් මිලියන 3කට වඩා ණය ඇති ඔස්ට්‍රේලියානුවන්ගෙන් අදකට වැඩියෙන් ඔෆ්සෙට් කිනුම් පවත්වාගෙන යනු ලබනවා. එම කිනුම් නිසියාකාරව භාවිතා කළහොත් එම ණයගත් පුද්ගලයන්ට වසරකට $10 ගණනක් ඉතිරි කරගත හැකි බව මූල්‍ය නිරීක්ෂණ ආයතනය පෙන්වා දෙනවා. ඔස්ට්‍රේලියාව පුරා ඔෆ්සෙට් කිනුම්වල ඩොලර් බිලියන 300ක් පමණ මුදලක් පවතිනවා. කෙසේ වෙතත් බැංකු දෝෂ හේතුවෙන් ගනුදෙනුකරුවන්ට එම නිසි ඉතිරි කිරීම් නොලැබෙනු ඇතැයි ඔස්ට්‍රේලියානු සරකුම්පත් සහ ආයෝජන කොමිසම හෙළි කර තිබෙනවා. ඇතැම් බැංකුවලින් ඔෆ්සෙට් කිරුම් උකස් කිනුමට සම්බන්ධ කර නැමැති බවයි කොමසාරිස් කේට් ඕවෝක් පවසන්නේ. දහස්සේ හැවිරිදි ළමයෙකුගේ මරණයට ChatGPT හේතු බවට චෝදනා කරමින් OpenAI සමාගමට එරෙහිව නඩුවක් ගොනු වී තිබෙනවා.
ඕපන් AI සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑන් ඇල්ට්මන්ට එරෙහිව මෙම නඩුව ගොනු වී ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියාවෙනුයි. සේත විනාසාගත් තරුණයාගේ දෙමාපියන් පෙන්වා දී ඇත්තේ ChatGPT භාවිතය ඔහුගේ මරණයට හේතුව බවයි. ChatGPT මගින් ඔහුට සේද විනාසා ගන්නා ක්‍රම සහිත උපදෙස් ලබා දී ඇති අතර සේද විනාසා ගැනීමට උබෝ කර ඇති බවද ඔවුන් පවසනවා. තරුණයාට ඔහුගේ මිතුරන් සහ පවුලේ සමාජිකයන් සමග ඇති සම්බන්ධතාවයන් විකෘත කර ඇති අතර AI සම්බන්ධතාවය වඩා බලවත් බව පෙන්වා දී ඇතැයි තරුණයාගේ දෙමාපියන් පැමිණිල්ලෙහි සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් OpenAI කළගාටුව පළ කර ඇති අතර OpenAI ඇප් එකෙහි ආරක්ෂක ක්‍රම ඇතත් දිගු සංවාදවලදී සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව පිළිගෙන තිබෙනවා. ආරක්ෂක ක්‍රම පිළිබඳ සමාලෝචනය සිදු කරන බවද OpenAI සහ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇටල්මන්ට් මෙහිදී පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් OpenAI කනගාටුව පළ කර ඇති අතර OpenAI ඇප් එකේ ආරක්ෂක ක්‍රම ඇතත් දිගු සංවාදවලදී සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන බව පිළිගෙන තිබෙනවා. ආරක්ෂක ක්‍රමවේද පිළිබඳ සමාලෝචනය සිදු කරන බවද OpenAI සභාගමේ ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඇල්ට්මන් මෙහිදී පෙන්වා දී තිබෙනවා. මෙම නඩුව AI සහ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳ දැඩි අවධානයක් ඇති කරමින් AI ආරක්ෂක ක්‍රම වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරන බවයි අවධාරණය කෙරෙන්නේ. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් කීපයකට තාක්ෂණ බදු සහ අපනාන සීමා ආරම්භ කරන බව නැවත අවධාරණය කරනවා. එමගින් ඇමරිකානු තාක්ෂණ සමාගම ආරක්ෂා කිරීම තම උත්සාහය බවයි ඔහු පොන්වා දෙන්නේ. ඔස්ට්‍රේලියාව, කැනඩාව, ප්‍රංශය සහ ජර්මනිය මෙම ඩිජිටල් බදු සහ නියාමන හෙවත් තාක්ෂණ බදු පනවා ඇති රටවල් වනවා. තම සමාජ මාධ්‍යපිටුවේදී ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ මම අපේ අපූරු ඇමරිකානු තාක්ෂණ සමාගම්වලට පහර දෙන රටවල් සමග දැඩිව එදිරිව සිටින්නෙමි යනුවෙනි. ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශයට හේතුවක් වන්නේ ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමයි. තවද Facebook වැනි ඩිජිටල් ප්‍රවෘත්ති සමාගම් ඔස්ට්‍රේලියානු පුවත් භාවිතය සඳහා ගෙවීම් කිරීමට පනවා ඇති නීතිත මේ සඳහා බලපා තිබෙනවා. මෙන සතියන්තයේදී විශාල හිමකුණාටුවක් ඇතිවන බවට කාලුගුණ විද්‍යාඥයින් අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා. මෙම ශීතරිතුවේදී ඇතිවිය හැකි විශාලතම හිමකුණාටුව මේ විය හැකි බවයි ඔවුන් තොන්වා දෙන්නේ. මෙන්න කුණාටුවෙන් විශේෂයෙන් බලපෑම් ඇතිවිය හැක්කේ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියාහි කදුකර ප්‍රදේශවලට වන අතර පහළ ප්‍රදේශවලටත් හිමකුණාටු සහ තවත් සුළං ඇතිවිය හැකි. කෙසේ වෙතත් ස්කී සඳහා මේ ඉතා ප්‍රයෝජනවත් වන අතර ශීත කාලය සැප්තැම්බර් අවසානයේ හෝ ඔක්තෝබර් දක්වා පවතිනු ඇති බවද කාලුගුණ අනාවකී සඳහන් කරනවා. මේ අතර රියදුරන්ට උපදෙස් දී ඇත්තේ හිම වැටීම නිසා මාර්ගවල තත්ත්වය ඉතාමත් අවදානම් විය හැකි බවයි. ඇමරිකාවේ අනන්සියේෂන් කතෝලික පාසලේ දේව මෙහෙකදී තුවක්කුකරුවෙකු සිදු කළ වෙඩි තැබීමකින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් ළමුන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය පවසන්නේ. තුවක්කුකරු රයිෆලයකින් තුවක්කුවකින් සහ පිස්තෝලයකින් පල්ලියේ ජනේල හරහායි වෙඩි තැබීම් සිදු කර ඇත්තේ. ඉන් තවත් ළමුන් 12 දෙනෙකු සහ වැඩිහිටියන් 30 දෙනෙකුද තුවාල ලබා තිබෙනවා. වෙඩි තැබී පුද්ගලයාද සේදීව නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මිනියාපොලිස් ප්‍රධානී ඩයන් ඕහරා පවසන්නේ මේ දරුවන්ට සහ වන්දනාමාන කරන අනෙකුත් පුද්ගලයින්ට එරෙහිව හිතාමතාම සිදු කරන ලද ප්‍රචණ්ඩ ක්‍රියාවක් බවයි. මිනියාපොලිස් නගරාධිපතිවරයාද වෙඩි තැබීම හෙලා දැක ඇති අතර ප්‍රහාරයට ලක් වූ පවුල්වලට සිය කනගාටුව පළ කර තිබෙනවා. එම පුවතත් සමගින් අදට නියමිත දවසේ පුවත් එකතුව නිමාවට පත්වනවා. හෙට දිනේත් ඔස්ට්‍රේලියාවේ උණුසුම් පුවත් රැගෙන රාත්‍රී 8ට අපි මුණ ගැසමු. මේ ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඔබට බිඩපපා ප්‍රවෘත්ති ගෙන එන එකම පුවත් ප්‍රකාශය. ඔස්ලංකා TV ඔස්ට්‍රේලියා ටුඩේ. සුබ රාත්‍රියක්. Lanka TV Daily News. Onaro Foods, Onaro Online, Onaro Click and Collect, Clyde North, Cranbourne, Officer Shaka වෙත ඔබත් අදම පැමිණෙන්න. ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික සුපිරිවෙන සෙල් ජාලයේ ප්‍රමුඛයා Onaro Foods. LOLC ලොවපුරා රටවල් 26ක විහිදුණු ශ්‍රී ලංකාවේ මූල්‍ය ශේෂ්ත්‍රයේ ප්‍රමුඛයා
දැන් ඔස්ට්‍රේලියාවේ වසර 15ක අත්දැකීම් සහිත ඔබේ විශ්වාසනීය මූල්‍ය සහකරු TFS සමග එක්වෙමින් ඔබේ මූල්‍ය අවශ්‍යතා සහ ආයෝජන වෙනුවෙන් අසම සම සේවාවක් ලබා දීමට දැන් සූදානම්. ඔබ ලෝකෙ කොහෙ හිටියත් ලංකාවේ ඔබේ හිතවතුන්ට නෑදෑයන්ට ග්‍රොසරි අයිටම්ස් කේක් ෆ්ලවර්ස් පිරිකර භාණ්ඩ යැවිය හැකි හොඳම ක්‍රමය. ලයිට්මෝ ශොපින් ලංකාවට තෑගියවන හොඳම විදිය දැන්ම ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. At Thunmula Handia, something extraordinary rises. Sri Lanka's first cantilevered sky pool, dining in the clouds, a 5-star floating restaurant, 2, 3, and 4-bedroom apartments. Come experience it for yourself. Pentara Residencies, Thunmula Handia, the address in Colombo. A project by Homelands. ඔබගේ නොතාරිස් නීති සහ වීසා සේවාවන් සඳහා වර්ණ ලීගල් ඩැන්ඩි නොන්හිදී විවෘතයි. ට්‍රැවල් ෂයින් දසවසරක විශ්වාසයත් සමග ලොවපුරා සංචාරය කරන්න. අඩුම එයා ටිකට් එකක් පහසු ගෙවීමට ගන්න. කතා කරන්න ඔස්ට්‍රේලියාවෙන් 03-87-87-5400 ශ්‍රී ලංකාවෙන් 0117-878-878 පැය 24ම ඔබ සමගයි. ඔබේ අනාගතයේ සුබ අසුබ සත්‍ය ලෙස දැනගන්න සියලු ජ්‍යොතිෂ කටයුතු විශ්වාසවන්තව සිදු කරගන්න ශ්‍රී ලංකා ජ්‍යොතිෂ අසපුව වසර ගණනාවක් පුරා ඕස්ට්‍රේලියාවේ සිට ජ්‍යොතිෂ කටයුතු සිදු කරන ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ස්ටැන්ලි ධර්මකුමාර මහතා හමුවන්න. කතා කරන්න 0435 02 6912. No more tax issues if you have the accounting wizard with you. Wizard Accounting, Unit 7, number 49, Douglas Street, Noble Park.